නළුවෙක් වගේ පරවියෝ මැද්දෙන් කවුද එන්නේ කියලා බලන්නකෝ ඉස්සෙල්ලාම. ලස්සන්ට ගන්නව නෑ මා වීඩියෝ එකට. ඇති අනේ දැන් මට ඇති වෙලා මේක. ඊළඟට ඉන්නේ මම. මට ඉතින් චූටි කාලේ ඉඳන් තිබ්බ ආසාවක් තමයි මේ පරවියෝ මැද්දෙන් දුවන එක. ඉතින් ආයෙත් පටන් ගත්තා. කුමලකෝ මුරුගන් ප්‍රතිමාව තියෙන තැනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. බටු කේව්ස් යනු මැලේසියාවේ පිහිටා ඇති හුණුගල් කන්දක් වන අතර එය ගුහා සහ පන්සල් මාලාවකින් සමන්විත වේ. එහි ප්‍රසිද්ධ රන් ශ්‍රී මුරුගන් ප්‍රතිමාව පිහිටා ඇති බැවින් විශේෂයෙන් හින්දු බැතිමතුන් සඳහා ප්‍රධාන සංචාරක ස්ථානයක් වෙනවා. ලස්සන කෝවිලයි ගුහාවලුයි බලන්න අපිට පඩි 272ක් නගින්න වුණා. ඉතින් ඔය පේනවනේ චුට්ටක් දුර නැගලා මහන්සිය වැඩිකමට බිම ඉඳගෙන ෆොටෝ ගහනවා. මුලින්ම බෑ කියලා හිතුණත් ඇතුළට යන්න ගොඩක් ආස හිතෙනවා. මේ තියෙන්නේ ගුහාව උඩටම ගියාම දකින්න ලැබෙන දර්ශනය. මාරම ලස්සනක් තියෙන්නේ. හිතට මාර නිදහසක්. ඔබ මහන්සියක් නැතුව යනවා මේක ඇතුලේ තියෙන ලස්සන දැක්කහම. ඇතුලේ නම් මාරම කූල් එකක් තියෙන්නේ. තිබ්බ ෆොටෝස් වලින් ඔයාලා දකින්න ඇති මේකේ පඩි පෙළවල් එයාලා හදලා තියෙන්නේ දේදුන්නක් වගේ. ඔන්න දැන් ඉතින් තියෙන්නේ නැග වගේම බහින්න. ඉතින් යාළුවනේ ඔයාලා මාත් එක්ක මේ වීඩියෝ එක බලන්න එකතු වුණාට ඔයාලට ගොඩක් thank you. ආයෙත් හමුවෙමු අලුත් වීඩියෝ එකකින්. මතකුණානේ මේ තියෙන මගේ first vlog එක. මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ මැලේසියා ටුවර් එකේ අනිත් වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් හැමෝටම thank you.